ඉතින් guys welcome කියලා අද සාදරයෙන් පිළිගන්නවා Tech with my YouTube channel එකෙන් ගෙන අලුත්ම අලුත් වීඩියෝ එකට. ඉතින් guys අද මම කතා කරන්නේ 2026 YouTube app එකේ අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් ඒ අලුත්ම අප්ඩේට් එකෙන් අපිට ලැබිලා තියෙන ඔප්ෂන් එකක් ගැන. ඉතින් මේ ඔප්ෂන් එක YouTuber කෙනෙක් විදිහට ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම YouTube app එක use කරන හැමෝම වගේ දැනගෙන ඉන්න ඕන දෙයක්. ඉතින් ඔයාලා දන්නවද YouTube app එක මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ අලුත් අප්ඩේට් එකක් ලැබිලා තිනවා. يعني ඔයාගේ වීඩියෝස් බලන viewers කෙනෙක් ඔයාට කමෙන්ට් කරොත් අපි මෙච්චර කාලයක් ඒ කියන්නේ ඒ කමෙන්ට් එක රිප්ලයි එකක් විදිහට ඔයා ටයිප් කරන මැසේජ් එකක් තමයි viewer-ට send කරේ. ඉතින් අපිට 2020 අලුත් අප්ඩේට් එකෙන් මැසේජ් ටයිප් කරලා send කරන්න ඕනේ නැහැ. voice recording එකක් විදිහට viewers-ට බලන්න අපිට recording එක යවන්න පුළුවන් කමෙන්ට් එකක් විදිහට. ඉතින් guys මතක ඇතුව වීඩියෝ එක like කරන්න, comment කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න, bell icon එක තෝල් දාලා තියාගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකේදී බලමු මේ අප්ඩේට් එක අපි හරියටම කොහොමද use කරන්න කියලා. ගයිස් ඔයාලත් ඉස්සල්ලාම ඔයාලගේ ෆෝන් එකේ අප්ඩේට් ඇප් එකේ අප්ඩේට් එක චෙක් කරගෙන ඉන්න. ඔයාලා iPhone එක නම් පාවිච්චි කරන ඔයාලා App Store එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ දකුණු පැත්තේ උඩම පේන්න තියෙනවා ඔයාලගේ ප්‍රොෆයිල් එක. ප්‍රොෆයිල් එක ක්ලික් කරන්න. එතන පල්ලෙහා තියෙන app update කියලා. ඉතින් ඒක ක්ලික් කරගන්න. ඔයාලට මෙතන පල්ලෙහාට යද්දි පේනවා ඔයාලගේ අප්ඩේට් දෙන්න තියෙන app ටික මොනවද කියලා. ඉතින් මෙතන මගේ YouTube එකේ අප්ඩේට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට අප්ඩේට් එක දෙන්න. ඉතින් මේක අප්ඩේට් කරගත්තට පස්සේ අපි බලමු කොහොමද අපි අලුත් අප්ඩේට් එකෙන් ආව ඔප්ෂන් එක හරියටම යූස් කරන්න කියලා. ඉතින් දැන් හරි මම මගේ app එක අප්ඩේට් කරගෙන ඉවරයි. ඉතින් දැන් YouTube app එක ඕපන් කරගන්න. ඉතින් මෙතනින් මම යනවා මගේ account එකට. ඉතින් මෙතන channel එක view channel touch කරගෙන මෙතන මම යනවා මගේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක touch කරගෙන අද කතා කරන්නේ මෙතන comment bar එකට යනවා. comment bar එකේ මම comment එකක් තෝරගන්න. අපි බලමු කොහොමද recording එකක් යවන්නේ කියලා. ඉතින් මෙතන මම මේ දෙවෙනියට තුන්වෙනියට තියෙන comment එක තෝරගන්නවා. ඉතින් අපි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. ඒ කියන්නේ වෙනදා අපි ටයිප් කරලා මැසේජ් එකක් යවන්නේ. ඒ කියන්නේ මෙතන ටයිප් කරන තැන දකුණු පැත්තේ අපිට පොඩි ඉරි කෑලි හතරකින් පෙන්ලා තියෙන voice mark එක. ඉතින් මෙතෙන්ද ගිහින් ඔයාලට පුළුවන් මෙන්න මේ රතු පාට ටික් එක වල voice recording එක දාගන්න. ඉතින් මෙතන ඔයාලට පළවෙනි වෙන ඇති voice reply into කියලා මගේ name එක වැරලා තියෙනවා. ඒ කියන්නේ මේ මගේ name එක නෙමෙයි අපිට reply එක ඇවිල්ලා තියෙන viewer ගේ name එක වැරලා තියෙනවා. ඒකට මෙතන tap to record 30 second max තමයි අපිට හම්බෙන්නේ. ඒ කියන්නේ maximum time එක තමයි 30 second කියන්නේ. ඔයාලට එතනින් එහාට reply කරන්න බෑ. ඉතින් මෙතන අපි voice record එකක් දාලා voice recording එක දාලා ඒක යවලා බලමු. ඉතින් මම මෙතන voice recording එකක් දාගන්නවා. thank you මල්ලි channel එක subscribe කරලා එකතු වෙන්න. තාක්ෂණය නවතම තොරතුරු දැනගන්න. ඉතින් මේ වගේ මෙතන මම පොඩි time එක recording එකක් තමයි දාගත්තේ. ඔයාලට මම ඒක play කරලා පෙන්නන්න. thank you මල්ලි channel එක subscribe කරලා එකතු වෙන්න. තාක්ෂණය නවතම තොරතුරු දැනගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි voice recording එක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට මෙතනින් පේනවා arrow key එකයි play button එක ඒ වගේම send button එක. මේ සුදු පාට ඒ කියන්නේ කළු පාට arrow key එකක් තියෙන සුදු පාට dot එක තියෙන්නේ.
අන්න ඒක ටච් කරලා ඔයාලට පුළුවන් ඒ කමෙන්ට් එකට වොයිස් රෙකෝඩින් එක යවන්න. ඉතින් අපි යවලා බලමු. මෙන්න මේ විදිහට සෙන්ඩ් කරගන්න. ඔයාලට පේනවා මෙතන වොයිස් රිප්ලයින් අප්ලෝඩින් කියලා වැටෙනවා. හරි අපි බලමු අප්ලෝඩ් වෙනවද කියලා. ඔයාලට පේනවා මෙතන වොයිස් රෙකෝඩින් එක අප්ලෝඩ් වුණා. අපි ඒකත් එතනින් ප්ලේ කරලා බලමු. thank you මල්ලි channel එක subscribe කරලා එකතු වෙන්න තාක්ෂණය නවතම තොරතුරු දැනගන්න. ඉතින් ඔයාලා දැක්කා කොහොමද අපි හරියටම voice recording එකක් YouTube එකේ comment section එකේ reply එකක් විදියට අපේ viewers ට යවන්න කියලා. viewer ට යවන්න කියලා. ඉතින් මේ විදිහට තමයි අලුත් අප්ඩේට් එකේ ආව recording option එක අපි හරියටම use කරන්නේ. ඉතින් guys මම අදට ගිහින් එන්න තවත් මේ වගේම useful video එකකින් නැවත හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. Pulling up black windows once you go down. You must be crazy if you think that I'ma slow down. Don't wanna hear it.